සුබ සන්ධ්‍යාවක්. මං අදත් ඔයාලට පොඩි ඉතාලි භාෂාව ඉගැන්වීමේ පාඩමක් ගේන්න යන්නේ. සාමාන්‍යයෙන් කරන විදිහට වඩා පොඩ්ඩක් වෙනස් විදිහකට තමයි ඒක කරන්න හිතාගෙන ඉන්නේ. අපිට සාමාන්‍යයෙන් භාෂාවක් ඉගෙන ගන්නවා කියන එක රැයකින් ඉගෙන ගන්න බෑ. ඒක භාවිතාවත් එක්ක තමයි අපිට භාෂාවක් කියන එක ඉගෙන ගන්න. අපි මූලිකවම භාෂාවක් කියන එක කතා කරන්න ඉගෙන ගන්න ඕනේ. කවුරු කොහොම කිව්වත් තනියම භාෂාවක් කතා කරන්න ඉගෙන ගන්න කියලා තමන්ට තනියෙන් භාෂාවක් කතා කරන්න ඉගෙන ගන්න හරි අමාරුයි. අපි හැම වෙලේම කාත් එක්ක හරි එහෙම නැත්නම් වැඩ කරන තැන රැකියාවක් කරන තැන කෙනෙක් එක්ක හරි කතා කිරීමෙන්ම තමයි අපිට භාෂාවක් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. කවුරු කොහොම කිව්වත් භාෂාව තනියම ප්‍රැක්ටිස් කරන්න පුළුවන් කියලා ඒක කීරවත් කරන්න බැරි දෙයක්. භාවිතාවෙන්ම අපි අත්දැකීමක් ලබමින්ම තමයි භාෂාවක් ඉගෙන ගන්න ඕනේ. එහෙම නැත්නම් භාෂාවක් ඉගෙන ගන්න බෑ. හරි. අද මම ඔයාලට කියලා දෙන්නේ එක වචනයක් අනුසාරයෙන් වාක්‍ය කොටස් කීපයක් හදන්න. අද මම පාවිච්චි කරන වචනය තමයි සපත්තුව. සපත්තුවට මොකක්ද කියන්නේ ඉතාලි භාෂාවෙන්? සපත්තුවට ඉතාලි භාෂාවෙන් කියන්නේ ස්කාර්පා. ස්කාර්පා කියලා තමයි සපත්තුවට කියන්නේ. එතකොට සපත්තුව ඒක වචනයෙන් ලියනකොට ලා ස්කාර්පා. සපත්තු වුණාම බහුවචන වෙන්න එපා. එතකොට ස්ත්‍රීලිංග ඒක වචන නාම පදයක් බහුවචනයක් වෙනකොට ඉස්සරහින් යදෙනවා ලේ කියන එක. එතකොට ලා ස්කාර්පා ලේ ස්කාර්පේ වෙනවා. එතකොට සපත්තුව කියන්නේ ලා ස්කාර්පා ඊළඟට ලේ ස්කාර්පේ. මල්ලඟ මේ ලිස්ට් එක තියෙනවා මම ලියාගත්ත ඩොකියුමන්ට් එක මගේ රෙෆරන්ස් එකට. හරි. අපි ඔන්න එහෙනම් මුලින් ඉඳන් පටන් ගමු. මට සපත්තු තියෙනවා. තමන්ට දෙයක් තමන් සතුයි තමන්ට තියෙනවා කියලා ඉතාලි භාෂාවේ ඇඟවෙන්න කියන්නේ ඊපාවිතා කරන ක්‍රියාපදේ තමයි verbo avere. ඉංග්‍රීසි භාෂාවෙන් නම් I have කියන එක have has කියන එක. එතකොට verbo avere කියන්නේ මොකද්ද? io o tu hai, lui lei ha, noi abbiamo, voi avete, loro hanno. verbo avere කියන්නේ ඔන්න ඔය මොඩල් එකට. එතකොට මෙතන මම කියන්නේ මට සපත්තු තියෙනවා. එහෙම කොහොමද කියන්නේ? මෙතන වාක්‍ය හොඳට ඔයා අහගන්න. මට සපත්තු තියෙනවා. ඒ කියන්නේ බහුවචනය. එතකොට පාවිච්චි වෙන්නේ ලේ ස්කාර්පේ. මට මම ඊයෝ මට තියෙනවා ඊයෝ ඕ ලේ ස්කාර්පේ. ඊයෝ ඕ ලේ ස්කාර්පේ. ඊළඟ වාක්‍ය තමයි අපි ඒ වාක්‍යම නාම විශේෂණයක් දාලා වැඩි දියුණු කරමු. මට රතු සපත්තු තියෙනවා. එතනම් මොකන්ද? මට සපත්තුවක් නෙමේ. මට රතු සපත්තු තියෙනවා. එතකොටත් එතන බහුවචනෙන්මයි ඉතුරු වෙලා තියෙන්නේ. ඊයෝ ඕ මට තියෙනවා මොනවද සපත්තු? ලේ ස්කාර්පේ රෝස්සේ. ඊයෝ ඕ ලේ ස්කාර්පේ රෝස්සේ. මට රතු සපත්තු තියෙනවා. ඊළඟට බලමු අපි සපත්තු පරණයි. සපත්තු පරණ වෙන්න පුළුවන්නේ. කඩෙන් ගෙනාවම මලු ටික කාලයක් දැම්මම සපත්තු පරණ වෙනවා. එතකොට සපත්තු හැම වෙලේම ලේ ස්කාර්පේ ලේ ස්කාර්පේ සපත්තු පරණයි. they are old කියන එක. එතකොට අපි මේකේ යූස් කරන්න ඕනේ be verb එක. verbo essere. verbo essere මොකද්ද? io sono, tu sei, lui lei è, noi siamo, voi siete, loro sono. එතකොට සපත්තු පරණයි. le scarpe loro dea සපත්තු ජෝඩුව. le scarpe sono vecchie. le scarpe sono vecchie. නිමල් අලුත් සපත්තු මිලදී ගන්නවා. නිමල් අලුත් සපත්තු මිලදී ගන්නවා. නිමල් කියන පදය ඇවිල්ලා ඒක වචන පුරුෂලිංග පදයක්. එතකොට නිමල් අලුත් සපත්තු මිලදී ගන්නවා. මිලදී ගන්නවට මොකද්ද ඉතාලි භාෂාවෙන් පාවිච්චි වන ක්‍රියාපදය? comprare. comprare කියන එක ඊට පස්සේ අපි කන්ජුගේට් කරගන්න ඕනේ, වර්ණදා ගන්න ඕනේ. මම නම්, ඔබ නම්,
ඔහු ඇනම් ඒ විදිහට. එතකොට io compro, tu compri, lui lei compra, noi compriamo ඒ විදිහට. එතකොට මෙතන නිමල් අලුත් සපත්තු මිලදී ගන්නවා. නිමල් ඊෂි. එතකොට නිමල් compra le scarpe nuove. නිමල් compra le scarpe nuove. නිමල් අලුත් සපත්තු මිලදී ගන්නවා. ඊළඟ එක තමයි මම හැමදාම සපත්තු දානවා. මම හැමදාම සපත්තු දානවා. දානවද මොකක්ද කියන්නේ? හරිම ක්‍රියාපදය තමයි ඉන්දොස්සාරේ. ඉන්දොස්සාරේ කියන්නේ ඇඳුමක් හෝ ආභරණයක් පළඳිනවා කියන එක. ඒ කියන්නේ තමන් ඇඳ ගන්නවා කියන එක. එතකොට io indosso. එතකොට මම සෑම දිනකම සපත්තු දානවා. indosso le scarpe ogni giorno. හැමදාම ogni giorno. indosso le scarpe ogni giorno. ඒ වාක්‍යය විදිහට තමයි හදන්නේ. පාඩම දිග වෙයිද දන්නේ. ඒ වුණාට මම මේ අන්තිම වාක්‍යයත් ඔයාලට කියලා ඉවර කරන්න. සපත්තු ඇඳ යට. le scarpe. සපත්තු they are under the bed. සපත්තු ඇඳ යට. le scarpe. ලෝරෝ එක එන verbo essere මොකද්ද? sono. le scarpe sono යට sotto. sopra නෙමෙයි sotto. ඇඳට මොකක්ද කියන්නේ? letto. il letto. le scarpe sono sotto il letto. ඔන්න ඕක තමයි අපිට සපත්තුව කියන වචනය පාවිච්චි කරලා හදන්න පුළුවන් සරල වාක්‍ය කිහිපයක්. බලන්න වාක්‍ය 1000ක් වුණත් හදන්න පුළුවන්. එකවරම ඔක්කොම ඔලුවට දාන්න යන්න එපා. එහෙම වුණොත් ඉගෙන ගන්න අමාරුයි. මුලින් ඉස්සලා මේ වගේ සරල වාක්‍ය ටික ප්‍රැක්ටිස් කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් next level එක ගැන කතා කරන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු.